සුබ දවසක් කියනවා සියලුම දෙනාට. Game of Thrones 8 වෙනි සීසන් එක නිකුත් වෙලා අවුරුදු 5කටත් වැඩි කාලයක් ගත වෙලා තියෙන වෙලාවක ඩැනේරියස් තවමත් ජීවතුන් අතර ඉන්නවද? එතකොට ඩ්‍රැගන් විසින් ඩැනේරියස්ගේ බොඩි එක අරන් ගියේ කොහෙටද? Game of Thrones 9 වෙනි සීසන් එකක් නිකුත් වෙනවද වගේ ගැටලු ගොඩ දෙනෙක් තවමත් කතා වෙනවා. ඉතින් මට අද හිතුණා ඔයාලට තියෙන මේ ගැටලුව निराකරණය කරන ගමන් Game of Thrones පොත්වල සහ Game of Thrones සීරීස් එකේ තියෙන වෙනස්කම් ගැන ටිකක් කතා කරන්න. මේ මානෙන් එහා නොනවතින සිනමා රසාස්වාදය මම උවින්ද විමේෂ්. Please, he is my son, my first son. You are my queen, now and always. Game of Thrones පොත් පැත්තට આવොත් අපි දන්නවා මේ හැම පොතක්ම රචනා කරලා මේ වගේ පුළුල් යුනිවර්ස් එකක් නිර්මාණය කරලා තියෙන්නේ ජෝර්ජ් ආර්.ආර්. මාටින් මහත්තයා. ආරංචි මාර්ගවල කියවෙන විදිහට මාටින් මහත්තයාගේ මේ A Song of Ice and Fire යුනිවර්ස් එක. එහෙම නැත්නම් මේ Game of Thrones යුනිවර්ස් එක පොත් 10කින් සමන්විත පොත් මාලාවක්. මේ පොත් 10න් 8ක්ම දැනට නිකුත් වෙලා තියෙනවා කියන කාරණයක් අපි අමතක කරන්න හොඳ නැති කාරණයක්. මං හිතන විදිහට Game of Thrones මුලින්ම කියවන කෙනෙක් මුලින්ම කියවන්න ඕනේ The World of Ice and Fire කියන මාටින් මහත්තයාගේ 2014 නිකුත් වුණ පොත. එතනින් පස්සේ ටාගේරියන් ඉතිහාසය ගැන තියෙනවා මාටින් මහත්තයාගේ පොතක් Fire and Blood කියලා. ඒ පොත කියවන්න ඕනේ. ඊට පස්සේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත A Night of the Seven Kingdoms කතා මාලාවට පාදක වෙන පොත් සීරීස් එක වෙන Tales of Dunk and Egg කියන පොත් සීරීස් එක තියෙනවා. එතනින් පස්සේ තමයි අපි කියවන්න ඕනේ මාටින් මහත්තයාගේ ප්‍රධානම පොත් පහ වෙන මේ Game of Thrones කතා මාලාවට පාදක වෙන කාල සමය ගැන දිගහැරෙන Game of Thrones, Clash of Kings, Storm of Swords, Feast for Crows, Dance with Dragons කියන පොත් පහ. මෙතන විශේෂ කාරණයක් තියෙනවා. මාටින් මහත්තයා දැනට නිකුත් කරලා තියෙන Game of Thrones කතා මාලාවට පාදක වෙන පොත් වලින් අන්තිම පොත වුණ A Dance with Dragons කියන පොතේ අවසානට ජෝන් ස්නෝ මිය යනවා. ඔයාට මතක නම් Game of Thrones වලදීත් Night's Watch එක තමාට ද්‍රෝහි වීමත් එක්ක ජෝන් ස්නෝට මරණය වැළඳ ගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී ඔයාට තේරෙන්න ඕනේ සීරීස් එකේදී ජෝන් ස්නෝගේ මරණයෙන් පස්සේ කතාව දිගහැරෙන්නේ මාටින් මහත්තයාගේ පොත් වලින් නෙමෙයි කියන කාරණය. මොකද මාටින් මහත්තයාගේ පොත් ජෝන් ස්නෝගේ මරණයත් එක්ක අවසන් වෙනවා. එතකොට Game of Thrones සීරීස් එකේ ඉතිරි කතාව කොහොමද නිර්මාණය වුනේ? ඒ වගේම අපි ජෝන් ස්නෝගේ මරණයෙන් පස්සේ Game of Thrones සීරීස් එකේ දැක්කේ ඇත්තම කතාව නෙමෙයිද වගේ ප්‍රශ්න ඔයාගේ ඔළුවට දැන් එනවා ඇති. මේ සිද්ධිය තව ටිකක් විස්තර කරොත් මාටින් මහත්තයා දැනට නිකුත් කරලා තියෙන පොත්වල අවසානයේ සිද්ධ වෙන්නේ ජෝන් ස්නෝගේ මරණයත් එක්ක. ඉතින් එතනින් පස්සේ Game of Thrones කතා මාලාවට පාදක වෙන ප්‍රධානම මූලාශ්‍රය වුණ මාටින් මහත්තයාගේ A Song of Ice and Fire පොත් මාලාවේ දැනට නිකුත් වෙලා තියෙන පොත් අවසන් වෙනවා. Game of Thrones සීරීස් එකේ එතනින් පස්සේ කතාව. එහෙම නැත්නම් මට මතක විදිහට Game of Thrones 6 වෙනි සීසන් එක, 7 වෙනි සීසන් එක සහ 8 වෙනි සීසන් එක කියන සීසන් 3ම නිකුත් වෙන්නේ අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත පරිදි. ඉතින් Game of Thrones අන්තිම සීසන් 3ේදී අපිට දකින්න හම්බුනේ මාටින් මහත්තයාගේ පොත් වලින් ගෙනල්ලා තිබ්බ කතාව නෙමෙයි. කොහොම හරි Game of Thrones 8 වෙනි සීසන් එකේදී ඩැනේරියස් ටාගේරියන්ගේ මරණයත් එක්ක ෆෑන්ස්ලා එක එක තියරිස් නිර්මාණය කරන්න ගත්තා. හැබැයි අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි Game of Thrones කතා මාලාව මෙතනින් අවසන් වෙනවා කියන කාරණය. හැබැයි මාටින් මහත්තයාගේ පොත් මාලාව තවමත් අවසන් වෙලා නැහැ. මාටින් මහත්තයාගේ පොත්වල ඩැනේරියස් ටාගේරියන් තවමත් පණ පිටින් ජීවත් වෙනවා. මොකද අපි දන්නා කාරණේ තමයි මාටින් මහත්තයාගේ පොත් සීරීස් එක දැනට අවසන් වෙලා තියෙන්නේ ජෝන් ස්නෝගේ මරණය සිද්ධ වුණ තැනින් කියන කාරණය. ඉතින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත The Winds of Winter සහ A Dream of Spring කියන පොත් දෙකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙයි ජෝන් ස්නෝගේ මරණයෙන් පස්සේ මාටින් මහත්තයාගේ මේ පොත් මාලාව ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණය. Game of Thrones සීරීස් එක පැත්තට හැරුණොත් මාටින් මහත්තයා තමන්ගේ පොත්වල කියලා තියෙන කතාවට ගොඩක් දුරට සමාන හැබැයි ඒ තරම් පුළුල් පරාසයකට යන්නේ නැතුව ඉතාමත් අටු විදිහට තමයි මෙයාලා අපිට සීරීස් එක ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකට තියෙන ප්‍රධානම උදාහරණය තමයි යුරෝන් ග්‍රේජෝයි කියන පුද්ගලයා. ඔයාට මතක නම් Game of Thrones කතා මාලාවේදී යුරෝන් ග්‍රේජෝයි කියන්නේ ටිකක් සල්ලාල අටු අරමුණු සහිත පුද්ගලයෙක්. හැබැයි අපි මෙතනදී මතක තියාගන්න ඕනේ කාරණේ තමයි Game of Thrones පොත්වලදී යුරෝන් ග්‍රේජෝයි කියන්නේ මීට හාත්පසින්ම වෙනස් චරිතයක් කියන කාරණය. පොත්වලදී යුරෝන් ග්‍රේජෝයි හොයාගන්න එක නලාවක්. Dragon Horn. Game of Thrones පොත්වල මේ Dragon Horn එක හඳුන්වන්නේ මකරෙක්ව පාලනය කරන්න පුළුවන් නලාවක් විදිහට. Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන විදිහට The Doom of Valyria කියන ව්‍යසනයෙන් පස්සේ පෞරාණික වැලීරියාව විනාශ වීමත් එක්ක මේ
ඩ්‍රැගන් හෝන් එක අතුරුදහන් වෙනවා. එතනින් පස්සේ මේ ඩ්‍රැගන් හෝන් එක හොයාගන්නේ යුරෝන් ග්‍රේජෝයි. Game of Thrones series එකේදී ඔයාලට තේරෙන්නේ නැති ඩැනේරියස් ටාගරියන්ගේ බලය සර්සි ලැනිස්ටර්ගේ බලයට වඩා සෑහෙන්න වැඩි කියන කාරණේ. ඒ වගේම මේ යුරෝන් ග්‍රේජෝයි කියන පුද්ගලයාගේ පක්ෂපාතීත්වය තිබ්බෙත් සර්සි ලැනිස්ටර්ට. සීරිස් එකේදීත් මේ ඩ්‍රැගන් හෝන් එකේ යුරෝන් ග්‍රේජෝයි කියන පුද්ගලයා හොයාගත්තා නම් Game of Thrones 7 වෙනි සීසන් එක සහ 8 වෙනි සීසන් එක මීට වඩා වෙනස් වෙන්න තිබ්බා කියන කාරණේ ඔයාලට දැන් තේරෙනවා ඇති. Game of Thrones series එකේදී මේ වගේ ඉවත් කරලා දාපු තවත් නලාවක් තමයි Horn of Winter කියන්නේ. මම මේ නලාව ගැන මීට කලින් කරපු Q&A එකකදී වෝල් එක කඩන්න පුළුවන් මකරෙක්ට විතරද කියන කාරණය ගැන කතා කරද්දි කතා කළා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ ඒ වීඩියෝ එකත් බලන්න කියලා මතක් කරනවා. පුංචි මතක් කිරීමක් තියෙනවා. Game of Thrones, The Witcher, Lord of the Rings, Harry Potter වගේ යුනිවර්සල්ට අදාළව පොඩි ප්‍රොඩක්ට් තියෙන ස්ටෝ එකක් පටන් ගන්න ඕන කියලා හිතුණා. ඉතින් ආරම්භයක් විදිහට මම ඔයාලට අද අරන් ඇවිත් තියෙනවා ඔන්බෝඩ් ෆොටෝ ෆ්‍රේම් එක. වැදගත්ම කාරණය තමයි මේ ෆොටෝ ෆ්‍රේම් එකේ වීදුරුවක් දකින්න ලැබෙන්නේ නැහැ කියන කාරණය. ඉතින් කැමති අය පහළ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. 812 රේන්ජ් එක විතරක් නෙමෙයි ඊට වැඩිය වෙනස් රේන්ජස් වලුත් ඔයාලට ෆ්‍රේම් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරලා මේ ප්‍රේම් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියන කාරණයක් මතක් කරනවා. එතනින් පස්සේ ඔයාලට මතක් වෙන්න ඕනේ Game of Thrones පොත්වල හිටපු Lady Stoneheart කියන චරිතය. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ කාරණය තමයි පොත්මාලාවෙන් සීරීස් එකට එද්දි මේ Lady Stoneheart කියන චරිතය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා කියන කාරණය. Game of Thrones කතාමාලාවේදී Red Wedding කියන සිද්ධියට පාදක වෙන සිද්ධිදාමයන් ආයෙත් මතක් කරගත්තොත් ඔයාලට මතක නම් ෆ්‍රේ නිවාසය විසින් ස්ටාක් නිවාසය සහ ස්ටාක් නිවාසයට පක්ෂපාතී බහුතරයක් දෙනාව අමුවේ ඝාතනය කරනවා. Please! He is my son! My first son! කැට්ලින් ස්ටාක් විසින් තමන්ගේ පළවෙනි පුතාට එහෙම නැත්නම් තමන්ගේ වැඩිමහල් පුතාට නැවතත් වින්ටර්ෆෙල් වලට යන්න දෙන්න කියලා ලෝඩ් ෆ්‍රේගෙන් ඉල්ලුවත් ලෝඩ් ෆ්‍රේ විසින් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා කියන කාරණයත් ඔයාලට මතක ඇති. I'll find another. Game of Thrones series එකේදී කැට්ලින් ස්ටාර්ක්ගේ කතාව මෙතනින් නතර වුණත් පොත්වල කතාව මීට වඩා වෙනස්. මෙතනදී තමයි අපේ කතාවට එන්නේ Lady Stoneheart කියන කාන්තාව. පොත්වලදී කැට්ලින් ස්ටාර්ක්ගේ මරණයෙන් පස්සේ එයාගේ විරෝපී වුණ බොඩි එක ගංගාවක පාවෙමින් තිබියදී Brotherhood Without Banners කියන කණ්ඩායම විසින් හොයාගන්නවා. මේ කණ්ඩායමේ හිටිය තෝරොස් කියලා පුද්ගලෙක්. ඔයාට මතක ඇති Lord of Light. එහෙම නැත්නම් ආලෝකයේ දෙවියන්ගේ බලය පාවිච්චි කරලා මිය ගියපු පුද්ගලයෙක්ට නැවතත් ජීවය ලබා දෙන්න මේ පුද්ගලයාට පුළුවන්කම තිබ්බා කියන කාරණය. ඉතින් මේ කාරණය නිසා මේ පුද්ගලයා විසින් කැට්ලින් ස්ටාර්ක්ට නැවතත් ජීවය ලබා දෙනවා. හැබැයි මෙතනදී පුනරුත්පත්තිය ලැබුවේ. එහෙම නැත්නම් නැවත ජීවය ලැබුවේ අපි කලින් දැකපු කැට්ලින් ස්ටාර්ක් නෙමෙයි කියන කාරණයත් අපි අමතක කරන්න හොඳ නැති කාරණයක්. අපි සාමාන්‍යයෙන් කැට්ලින් ස්ටාර්ක් විදියට හඳුන්වන්නේ ආදරයෙන් පිරි සමාජශීලී කරුණාවන්ත කාන්තාව. හැබැයි මේ සිද්ධියක ප්‍රතිඵලයක් විදිහට මේ කැට්ලින් ස්ටාර්ක්ගේ තිබ්බ ආදරය, කරුණාව, දයාව වගේ ගතිගුණ අයින් වෙලා ටිකක් දරුණු වෛරයෙන් පිරි ඒ වගේම අద్භූත චරිතයක් තමයි නැවත උත්පත්තිය ලබන්නේ. ඉතින් මෙතනින් පස්සේ කැට්ලින් ස්ටාර්ක් Lady Stoneheart විදියට පරිවර්තනය වෙනවා. ඒ වගේම මෙතනින් පස්සේ මේ Brotherhood Without Banners කියන කණ්ඩායම මෙහෙවන්නේ මේ Lady Stoneheart විසින්ම තමයි. තමන්ගේ වංශයට එහෙම නැත්නම් ස්ටාර්ක් වංශයට කැලලක් වුණ හැම පුද්ගලයෙක්ම පිටිපස්සේ මේ Lady Stoneheart හඹා ගියා කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අපි මේ Lady Stoneheart ගැන එහෙම නැත්නම් කැට්ලින් ස්ටාර්ක්ගේ නැවත ඉපදීම ගැන සම්පූර්ණ වීඩියෝ එකකින් ඉස්සරහදී කතා කරමු. ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මතක ඇතුව bell icon එක click කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ Lady Stoneheart කියන්නේ Game of Thrones පොත්වල වැදගත්ම රෝල් එකක් ප්ලේ කරපු කාන්තාවක්. හැබැයි කනගාටුවට කාරණය තමයි මේ Lady Stoneheart කියන චරිතය සම්පූර්ණයෙන්ම Game of Thrones series එකෙන් ඉවත් කරලා තියෙනවා කියන කාරණය. මේකට හේතුව විදිහට අධ්‍යක්ෂකවරු කියන්නේ කැට්ලින් ස්ටාර්ක්ට නැවත ජීවය ලබා දුන්නොත් මේ කාරණය ජෝන් ස්නෝට එහෙම නැත්නම් ජෝන් ස්නෝගේ නැවත උත්පත්තියට කෙලින්ම බලපානවා කියන කාරණය. ඊට අමතරව පොත්වලදී ස්ටැනිස් බැරතියන් කියන්නේ සීරීස් එකේදී අපි දැකපු චරිතයට වඩා උතුම් ගති පැවතුම් තිබුණු ඒ වගේම ඊට වඩා උපායශීලීව සටන් වලට මුහුණ දුන්න පුද්ගලයෙක්. ඉතින් සීරීස් එකට එද්දි මේ ස්ටැනිස් බැරතියන් කියන චරිතයත් ගොඩක් දුරට වෙනස් වෙලා තියෙනවා කියන කාරණය ඔයාලට තේරෙන්නේ නැති.
ඒවගේම Game of Thrones සීරිස් එකේදී අසෝර් රහයි Prince That Was Promised වගේ පුරාවෘත්ත ගැන ලොකුවට කතා වෙන්නේ නැහැ. හැබැයි පොත්වල මීට වඩා දිග විස්තරයක් මේ පුරාවෘත්ත ගැන තියෙනවා කියන කාරණයත් අපි අමතක කරන්න හොඳ නැති කාරණයක්. මම මේ අසෝර් රහයි පුරාවෘත්තය ගැන නම් අවුරුදු 8,000කට විතර කලින් ලෝන් නයිට් එක වෙලාවේදී පළමු මිනිසුන් සහ Children of the Forest කියන අය විසින් White Walkersලට එරෙහිව සටන් කළේ කොහොමද කියන කාරණය ගැන කතා කරද්දී කතා කරා. ඉතින් ඔය වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ ඒ වීඩියෝ එකත් බලන්න කියලා මතක් කරනවා. ඉතින් මේ විදිහට තමයි අපි Game of Thrones පොත්මාලාවෙන් Game of Thrones series එකට එද්දී මොන වගේ වෙනස්කම්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණා ගැන කතා කරේ. තව මේ වගේ වෙනස්කම් ගොඩක් තියෙනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. මේ වීඩියෝ එකෙන් Game of Thrones 9 වෙනි සීසන් එකක් එනවද? ඒ වගේම 9 වෙනි සීසන් එකක් එන්නේ නැත්නම් ඒකට හේතු වෙන්නේ මොන වගේ කාරණාද කියන කාරණේ ගැන කතා කරන එක තමයි මගේ ප්‍රධානම අරමුණ උනේ. එහෙනම් හැමදාම රැඳිලා ඉන්න අපිත් එක්ක සුබ දවසක් හැමෝටම.